ඊට පස්සේ ආසෙට ගෙන්නන්දා. ෂර්ට් එකෙන් ඇද්දා. ඊට පස්සේ ෂර්ට් එකෙන් ඇද්දට පස්සේ මොකද? සෙල්ලම් කරන් දෙන්න කිව්වා. එයා එක්ක. ඉතින් ඇයි මේ දම්සරණි ඇඬුවේ ඇයි? ඊට පස්සේ දෙපාරක් ෂර්ට් එකෙන් ඇන්දා. ෂර්ට් එකෙන් ඇද්දට ඔච්චර ඇඬුවේ? ඈ පුතේ? ෂර්ට් එකෙන් ඇද්දට ඔච්චර ඇඬුවේ? ඉකි ගහ ගහ? ඈ? අයියෝ. කුලසෙදි හයියෙන් ඇද්දද? නැද්ද? හයියෙන් ඇද්දද පුතේ? කවුද දැක්ක යාළුවෝ? නැගිටින්න දැන්. මම දැක්කා. ෂනු මම දැක්කා අඬනවා. ඔයා දැක්කද අඬනවා? මම දැක්කා. දැන් ෂර්ට් එකෙන් අදිනව දැක්කේ කවුද? මම. කවුද ඇද්දේ? ඇද්දා? ඉතින් ඇයි ටීචර්ට ඒ වෙලාවේ කිව්වේ නැත්තේ කවුරු? දම්සරණි. ඉතින් මෙහෙමයි හැබැයි. ඔය යාළුවෙක් කනේ එන්න සෙල්ලම් කරන්න කියලා ඇද්දාම චුට්ටක් ඉතින් අඬන්න එපා එච්චර. හාද පුතේ? ඉතින් අදින්න නැතුව ඉන්නකෝ. මගේ ෂර්ට් එකෙන් අදින්න නැතුව කතා කරන්නකෝ කියලා කියන්නේ. කුලසදිත් ඉතින් එයාට රිදෙන්න අදින්නේ නෑනේ පැටියෝ. නේද? එයාට රිදෙන්න අදින්නේ නෑනේ ඉතින් පවුනේ. එහෙම අර නරක විදිහට ෂර්ට් එකෙන් ඇද්දොත් එහෙම රිදෙනවා. ඉතින් එයාට දුක හිතෙනවනේ. ඒකනේ අඬන්නේ. ආයෙ එහෙම කරන්නේ නෑ නේද? කො මගේ දිහා බලන්න කියන්න. ආයෙ එහෙම කරන්නේ නෑ නේද? දැන් යාළුවට උම්මා එකක් දෙන්නකෝ. ඔයත් උම්මා එකක් දෙන්නකෝ. සෝරි කියන්න කුලසදි. හරි. හරි. දැන් අතින් අල්ලගෙන යන්න. හොඳ ළමයි. ක්ලැප් එකක් දෙන්නකෝ දැන් ඒ දෙන්නට.